ක්වොන්ටම් සමානන්තර යථාර්ථය ගැන අපි දන්නා සියල්ල කනපිට හරවන අමුතුම පරීක්ෂණයක් ගැන අද අපි මේ පැහැදිලි කිරීමෙන් බලමු. අපි දිනපතා අත්දකින මේ ලෝකය ඇසට නොපෙනෙන වෙනත් විකල්ප යථාර්ථයන් විසින් හැඩගස්වනා වෙන්න පුළුවන්ද? මේක පටන් ගන්නේ සිදුරු වැක නිකුත් කරන ෆෝටෝනයක් සුපර්පොසිෂන් කියන හරිම අමුතු තත්වයකට පත්වීමත් එක්කයි. ක්වොන්ටම් න්‍යායට අනුව සාමාන්‍ය දෙයක් වගේ මේ ෆෝටෝන එක පාරක් විතරක් තෝරගන්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? යන්න පුදුම මාර්ග දෙකම එකම වෙලාවේ එකටම පවතිනවා. හැබැයි ගමන් කරපු හරිම මාර්ගය මනින්න විද්‍යාඥයින් උත්සාහ කරපු ගමන් මුලින් තිබ්බ තරංග රටාව සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුණා. ෆොටෝනිය මනිනකොටම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා කියලයි දශක ගණනාවක් තිස්සේ භෞතික විද්‍යාඥයින් විශ්වාස කළේ. හැබැයි මෙතන තියෙන මාරම කාරණාව වෙන්නේ මෑතකදී මේ පරීක්ෂණයේ කම්පනයට පත් කරන අලුත්ම අනුවාදයක් ඉදිරිපත් වීමයි. විද්‍යාඥයින් ක්වොන්ටම් පරිණාමය ආපසු හරවලා ෆොටෝනේ ආයෙත් මුල් තත්වයටම ගේන පද්ධතියක් සාර්ථකව නිර්මාණය කළා. මේක ලොකු අභිරහසක්. එක මාර්ගයක් අතුරුදහන් වුණා නම් ඒක ආයෙත් ආවේ කොහොමද? ඒ වගේම මේ විවිධ මාර්ග දෙකට ආයෙත් සැරයක් එකිනෙකාට බලපෑම් කරන්න පුළුවනුනේ කොහොමද? මෙතන තීරණාත්මකම දේ තමයි වෙනත් යථාර්ථයන් හරිව නිශ්ශබ්දව අපේ වර්තමානය හැඩගස්වනවා වෙන්න පුළුවන් කියන එක. මේකෙන් කියවෙන්නේ වෙනත් විකල්ප සිදුවීම් එක්ක ගණන් කරන්න බැරි තරම් අදෘශ්‍යමාන අන්තර්ක්‍රියා සක්‍රියවම සිදුවෙනවා කියන එකයි. අපි දැන් නවීන ක්වොන්ටම් පරිගණක දිහා බලමු. මේ න්‍යාය කොච්චර අපූර්වට එකින් ඔප්පු වෙනවාද කියලා තේරෙයි. තොරතුරු සකසන්න එකවර තත්ව කිහිපයකම පැවතිය හැකි කියුබිට්ස් නැත්නම් කියුබිට්ස් තමයි ක්වොන්ටම් පරිගණක භාවිතා කරන්නේ. ප්‍රකට භෞතික විද්‍යාඥ ඩේවිඩ් ඩොයිෂ් මේ සංකීර්ණ යන්ත්‍ර වැඩ කරන විදිය ගැන හරිම අසාමාන්‍ය අදහසක් යෝජනා කළා. සරලවම කිව්වොත් අවසාන පිළිතුර දෙන්න යථාර්ථයේ විවිධ අනුවාදයන් එකටම එකතු වෙන නිසා තමයි මේ පරිගණකය වැඩ කරන්නේ. කොච්චර මතභේදාත්මක වුණත් හැකියාවන් ගොඩක් එකවර පවතිනවා වගේ තමයි ක්වොන්ටම් පද්ධති හැසිරෙන්නේ කියලා පරීක්ෂණ වලින් ඔප්පු වෙනවා. මේ සමාන්තර හැකියාවන් නිකම්ම තියනවා නෙමෙයි. ඒවා අපේ ලෝකයේ මැනිය හැකි ප්‍රතිඵලවලට සක්‍රියවම බලපෑම් කරනවා. එහෙනම් අපිට නොපෙනෙන සමාන්තර ලෝකවල අන්තර්ක්‍රියා සිදුවෙමින් මේ මොහොතේ අත්දකින යථාර්ථය හැඩගස්වනවද?